අධික කැලරි ආහාර ගැනීමෙන් වෙන්නේ එකම දේ ඔයා මහත් වෙන එක විතරයි. මොකද ඔයා හෙට උදේට ඔයා මේ කැලරි දහනය කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කැලරි දහනය කරන්නේ නැහැ. ඔයා කන කෑම වේල් තුනේම තියෙන බත්, පාන්, බනිස්. ඒතර ප්‍රධාන කෑම වේල් තුනට අමතරව කෑම වේල් දෙකක් අතර ඔයා ගන්න කෑම රටකජු, බනිස්. එතකොට සෑන්ඩ්විච් ඔය මොනවා හරි. මේවා කද්දි මොකද්ද වෙන්නේ? දැන් ප්‍රධාන කෑම වේල් දෙකක් අතරට ආපුවම පැය ගාණක් කෑම නැතුව ඉන්න තිබ්බ ශරීරයට මැද කෑම වැටුනම ආයෙ වෙන්නේ සුගර් වැඩි වෙනවා. ඒ වෙද්දිම ඉන්සුලින් වැඩි වෙනවා. ඒතර වැඩි වෙන නිසා ඔයා නිතර මේ කෑම ගන්න නිසා ඔයාගේ ඇඟේ ෆැට් එක වැඩි වෙනවා. එතකොට ඔයා බොඩි බිල්ඩින් කරන කෙනෙක් නම් ඔයා මේ ගැන කල්පනා කරන්න ඕන කොහොමද මේ කැලරි අපි පාලනය කරගෙන මේක කරන්නේ. මොකද එකක් අපිට මේක හරියටම කරන්න ඕනේ. ඒ නිසා ගන්න කෑම දැන් කොත්තුවක් රයිස් සතියකට එක සැරයක්වත් කෑවට කමක් නැහැ. හැබැයි ව්‍යායාම කරන්න. ඔයාට මේක ව්‍යායාම කරායි කියලා ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියලා ඔයා මේ ගන්න කැලරි දහනය කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද? බෑ. ඒක කරන්න බෑ. ඔයාට පුළුවන් ද අද ඊයේ ගත්ත කෑම ඔක්කොම හෙට උදේට ජිම් එකට ගිහලා දහනය කරලා දාන්න? බෑ. කරන්න බෑ. ඔයා ඕනනම් ඒක චෙක් කරලා බලන්න පුළුවන් අපිට. ඒ නිසා ගන්න කෑම ගැන අවබෝධයකින් කෑම ගන්න.